ලංකාවිට යගේ කරන්න ඕනේ ඒල්ල අපේ අපි මේ එයාලා ඉදි මේ කැම් එකෙන් ඩිටෙක්ට් කරගන්න එයාලා එනවා කිය. කවිඳු නම් දැන් බොරුවට ගත්ත වීඩියෝ කරද්දි. මුන් දාවනේ හිරකාර. මුන් දෙන්න තමයි ලිවිං ටුගෙදර් කරේ. යන්නේ ඉන්නේ. Hi guys. මේ කවිද පොඩ්ඩක් මෙහෙට. හලෝ අපි අද යනවා මේගොල්ලෝ අපේ බෝඩිමට. අපි එනවා. අපි එනවා. මේගොල්ලෝ එනවා අපේ බෝඩිමට. ඒ කියන්නේ මේක එන කල්ලින අපි යන්නේ ටී ගමන. හැමදාම පොල්ලෝ මම යන්නේ මම. ඔව් ඇත්ත මේ ගිය පාරත් කවිද තමයි ආවේ නැත්තේ නෝ. නෑ මෙහෙම දැම්මයි කතා කරන්නේ. ඔව් නෑ දැන් මෙහෙම අපි හැමදාම කතා කරනවා ආවේ නෑ දැන් අද නම් යන්තම් කැමති වුණා. ඒ කුස්සිය යන ගමන් ඉන්නේ. ඉතින් මේ බලමු කුස්සිය පොඩි වීඩියෝ එකක් දාමු. දැන් මේගොල්ලෝ කියනවනේ මම පොළු තිබ්බා කියලා. මම පොළු තිබ්බේ නෑ ඇත්තටම මම අර වැඩත් එක්ක මට අර බොරු නෑ අර වැඩ ඉවර කරලා මට එහෙම තමයි එන්න ඕනේ නැත්තම් අර වැඩ තියාගෙන මට එහෙම කරගන්න ඉන්නේ නැහැ කියනවනේ මට අර මොනවද මේ සූයාමයට ආවේ නැහැ කියලා මට පොළු තිබ්බා කියලා කියනවනේ. ඒකට ඵලයන් බයි යන්න. ඒ නෑනේ බා ඒ බා ඒක නෑ. එහෙම නෙමෙයි නෑ කන්නේ කටු උත්තර නෑ ඒ නෑ මට වැඩක් තිබ්බේ නෑ බා බත් එනවා කියලානේ සිද්ධ නෑ නෑ බා. අඩෝ මම වොයිස් දාන්න ඔබ එනවා කියපුවා මගේ නාටි නෑ බා. අඩෝ බා. හරි කොහමද දැන් අපි අද යනවා කවුරු වැඩිද කවුරු හරිද ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. කවුද හරි කවුද වැඩිද බලමු අද කවිද වරනම් කමෙන්ට් එකක් දාන්න අපි මේ ඔව් ඉතින් කමෙන්ට් එකක් දාන්න. බලමු වැඩිම කමෙන්ට් ආනේ බලන්න කොහොමද ලයික් වැඩිපුර වැටෙන්නේ. හරි පැත්ත කරමුද සෙට් වෙමු. ගෙදර යන ගමන් කියලා තින්නේ හැබැයි බෝඩිමට යන ගමන්. හයි බැම්ප්. ඊස ප්‍රේට් ප්‍රමෝෂන් මචන් ලංකාවිට යගේ කරන්න ඕනේ ඒල්ල අපේ අපි ඒක කරමු. සල්ලි දීපම්. කන්නඩි දාපු සතුරට ප්‍රයිස් කරන්නරන්න අපි දැන් මොනවාද මාලකගේ බෝඩිම චිත්‍රයෙන් තමයි ඉන්නේ. පොඩින් තමයි ගිල්ලම් AS පීරිස් කටුමග ඔගලට බඩගිනීගෙන අම්මට සිරි මේ තියෙන සුපිටි පන්නේ එන්න එක තමයි ඒක තමයි ඉන්නේ මෙයාලා. ඒක නේද? ඔව් සුපිටි පන්නේ ඒක තමයි ඉන්නේ. හරි මේ එයාලා ඉදි මේ කැම් එකෙන් ඩිටෙක්ට් කරගන්න එයාලා එනවා කියලා. ඔව් ඊට පස්සේ අපි එහෙනම් ඉතින් බෝඩිමට ආවා. අපි බෝඩිමට ආවා මොනවද? තාටියෙන් අපි වෙද්දි වීඩියෝක් දාන්න යාළුවේ. ජය වේවා. අපේ කට්ටිය දැන් වැඩ අද මොනවද වෙන්නේ කවිදු? කවිදු නම් දැන් බොරුවට ගත්ත වීඩියෝ කරද්දි. නෑ මම කප හිටියේ මොනවද? මොහොත සුද්ධ කරනවා. සීක්ස් කපන කැරට් ගාලා තියෙන්නේ. අර මම කැරට් බත් එක ලිපේ තියෙන්නේ. ලිපේ තියෙන රයිස් කුකර්. කොල්ල වැඩ කොල්ලෝ වෙන ගමන් ඉන්නේ. අම්මා මේ කමෙන්ට් එකක් දාන්න මගේ
ගෙදරට වෙලා අම්මා ගානයි අම්මේ මේක ගෙනත් දෙන්න දන්න මං ගෙදර කොහොමද ඉන්නේ කියලා. අම්මේ මේක ගෙනත් දෙන්න අම්මේ මේක ගෙනත් අපි ඊළඟට දාන්න යන්නේ ඉන්න. අපි ඊළඟට දම්බරන්න මේ ඔක්කොම කරලා අපි තමයි ඊළඟට දාන්න යන්නේ. ඉස්සරහ කැරට්. නෑ ඉස්සෙල්ලම බොන්ජි දාපන්. නෑ බොන්ජි ඉස්සරහ ඉස්සරහ දානවා. තවරියක් අතලම අත මේ පරිප්පුරන් දැන් සුපිරියට හැදීගෙන ඉන්නේ. අපි දැන් මොනවාද? ලුණු දාන්න. ලුණු දානකොට ටිකක් කියවුනාට පස්සේ ඕනේ දාන්න නැත්නම් අයඩින් යනවා ලුණු වල. එන්න අපි කණ්ඩවිල්ල පළවෙනි පාරට මේ කවිල් වැඩක් කරනවා. අම්මා යන්න මං කලිනුත් වෙලා කරා. අඩුවිට අපේ අම්මෙන් මට බණී මං ඔබ කියලා කාලේනා අයියේ. ඔව් මේ අම්මා මේ කණ්ඩ විතරයි ඉන්නේ. නෑ නෑ මං අර කවිලු දැන් තමයි මේ කැරට් වලයක් ගත්තේ කැරට් තරහා දෙන්නයි. අපේ නිර්මාණ පොසා ඌ තමයි අපේ මොනවාද? චෙෆ්. මං ඇසිස්ටන්ට් ලා නෑ මොකද කුෂුලද මොකද නේවා ඉන්නේ. කිචන් හෙල්ප්. නෑ ඒ උඹ බා. අයෝනා දැන් චිකන් එක ඉස්සලාම මැරිනේට් කරන්නේ. ආ මැරිනේට් කරලා ඉන්නේ. චිකන් එක පොඩක් නියලා කරගෙන ඉන්නේ. අර ඕනන්නේ. අම්බර චීස් කරගන්න නෑ උයලා තමයි ඒකවල හදන්නේ මේ ඉස්සෙල්ලා චිකන් එක උයලා ඊට පස්සේ බදිනවලු. බලමු ඉස්සෙල්ලා ඒක තියෙනවා. අපි මේ සලාදෙට අපි මොනවද පිපිඤ්ඤ වගේ කිව්කම්ම කියන්නේ පිපිඤ්ඤ වල බලන්න. මොකද බං මේකේ නම? අර කින්නේ. එන්නවා අපි චිකන් එක ඔය අපි ඇස්සේ ඉවෙන්ට් වල වැඩුත් කරන හලෝ මේ වැඩ කරනවා පොඩ්ඩක් මේ පැත්තට ආවා. මොකද මේ පොඩි දෙයක් කියන්න ඒ වගේ මොකද අපේ තියෙනවා මේ PSSF කියන්නේ ෆිසිකල් සයන්ස් ස්ටුඩන්ට්ස් ෆෝරම් එකෙන් ඕගනයිස් කරලා තියෙනවා ෆොටෝග්‍රැෆි කම්පිටිෂන් එකකුයි. අපේ ඉන්න මොන ෆොටෝග්‍රැෆි එක්ස්පර්ට් ලැබිලා මොනවාද අපිට නිකන් ඒගොල්ලන්ගෙන් කැම්ප් එකක් සෙෂන් එකක් වගේ තියෙනවා පැය 5ක විතර සෙෂන් එකක් තියෙනවා. අපි ගොඩක් දුරට ඉවෙන්ට් එකට කලින් වීඩියෝ එක දාන්න බලනවා. එහෙම වුණොත් ඔයගොල්ලොත් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එකක් ඔයගොල්ලොත් ආසයි නම් ඒ පැත්තට එකතු වෙන්න. අපි කැටගරිස් තියෙනවා ස්කූල් වයිස් තියෙනවා තව යුනිවර්සිටි. අපි මෝස් පොපියුලර් කැටගරි එකේ හොඳම කියන්නේ අප්ලෝඩ් අපි ගන්න ෆොටෝස් වලින් ඔයගොල්ලෝ අපිට දෙන ෆොටෝස් වලින් හොඳම කියන්නේ වැඩිම රීච් කියන්නේ වැඩිම ලයික්ස් කමෙන්ට් තියෙන එකට ප්‍රයිස් එකක් කියන්නේ මුදල් ත්‍යාගයක් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ කරන්නේ මේ ෆිසිකල් සයන්ස් එකෙන් තමයි කරන්නේ. මේ ෆිසිකල් සයන්ස් ෆෝරම් එක තමයි මේ පළවෙනි පාරට හැදුනේ. මේ කලින් ෆිසිකල් සයන්ස් එකට වෙනම සොසයිටි එකක් තිබුණේ නැහැ. මේ අවුරුද්දේ තමයි ඒක හැදුවේ මේ තර්ඩ් ඉයර් අයියලා කියලා. ඒ කියන්නේ අපි යුනියන් එකයි උදව් කළා. ඒගොල්ලන්ගෙන් හදලා තියෙනවා. එහෙනම් ඒකේ පළවෙනි වැඩේ විදිහට ෆොටෝග්‍රැෆර්ස් ලට වෙනුවෙන් එයාලට මේ ඒගොල්ලන්ගේ කියන්නේ නොලෙජ් එක වැඩි කරගන්නයි. ඒ කියන්නේ එයාලට දැන් මොනවාද එයාලා ගාව තියෙනවනේ. මේ කියන්නේ එයාලා ගත්ත ෆොටෝස් නම්මන ඒවා මේ ඒගොල්ලෝ දාලා සබ්මිට් කරලා මොනවාද ඒකෙන් most popular ඒක ජජ් කරන්න එනවා. අපි කියමුද? එපානේ. අපි ඒක තමයි ඒ අපි පෝස්ට් එකක් දාන්න ඕගොල්ලෝ කවුද කියලා පුළුවන් නම් ගෙස් කරන්න. අපි ඉක්මනට වීඩියෝ එක දාන්න. එක්ස්පර්ට්ලා තුන් දෙනෙක් යනවා. ඕගොල්ලෝ හොඳනම දන්න ලංකාවේ සුපිරිම ෆොටෝග්‍රැෆර්ස්ලා තුන් දෙනෙක් යනවා. තුන් දෙනෙක් බලන්න. ඒගොල්ලෝ තමයි ඕගොල්ලෝ එවන ෆොටෝස් වීඩියෝස් ෆොටෝස් මේ ජජ් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමැත්තක් තියනවා නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති ලින්ක් එකක් ඒකට ගිහිල්ලා ඕගොල්ලොන්ගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න තෑගිත් දිනා ගන්න පුළුවන්. තව කැම්ප් එකට එන්න කැමති කට්ටියත් ඒකේ ලින්ක් එක ඇති. ඒකේ ගිහිල්ලා සබ්මිට් කරන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ටත්
කියන්න ෂෙයා කරන්න කට්ටියට කියන්න මේ ඒක මේ කැම්පස් ඉන්න කට්ටියට නෙමෙයි එළි ඉන්න කට්ටියට ඕනෙක් කෙනෙකුට පුළුවන් ඉස්කෝලේ ඉස්කෝල කට්ටියටයි පිට යුනිවර්සිටි ඉන්ටර් යුනිවර්සිටි වලට ඔව් කැටගරිස් 3ක් විතර තියෙනවා ඕපන් එකකුත් තියෙනවා මේ බලන්න ඔයාලත් ලස්සනට ෆොටෝ ගන්න කැමති නම් අරන් තියෙනවනම් ඔයාලත් ඒකට මේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න ඔව් එහෙනම් බලමු ඉස්සරහට මොකද vlog එකේ වෙන්නේ කියලා බලන්න. පිසිදු යෑමේ වටේ පිටේ පොඩි මොකද තිබ්බට චිකන් එකේ මේවා තියෙන්නේ නෑ නෑ මං කියන්නේ මේ වටේ මෙයා තමයි අද දවසේ සුපිරි මොකක්ද යනවා මේ දෙන්න තමයි දෙන්නම මේ දෙන්න තමයි අපිට හොමින් දාවනේ හිරකාර මේ දෙන්න තමයි අපිට ඉන්වයිට් කරේ ඉන්නේ කියලා බත් කාලය බලමු අපි ප්ලාස්ටික් කරන ගමන් ඉන්නේ ප්‍රණීතා ඔබ පළවෙනි පාරට අපි වීඩියෝ එකකින් මේ මොකේද ඔබ ECS නේ ECS එකේ ප්‍රණීත් ත්‍රිකීගේ පරණම යාළුවා ඇඳේ ආවේ මුන් දෙන්න තමයි ලිවින් ටුගෙදර් කරේ මොකේද ඉස්කෝලේ සෙන්ට් තෝමස් එකේ ලිවින් ටුගෙදර් කරේ මුන් දෙන්න ගමු දන්න ඒ අවුස්සයිල් ඉන්න මුන් දෙන්න එක බෝඩිමේ ඉන්නේ උනාට අපිට සෙට් කරලා නැහැ බලවල් ඔබ අනිත් චමද නැද්ද නෑ චමද නෑ විකීනම් බඩගින් ඉන්නේ ඔබ ටිකක් බඩගින් අපි අත හොදලා ඉන්නේ ඔව් කියන්න බෑ කෑමක් තමයි දෙන්නේ අපිට ප්‍රණීත් අපිට පරාටයි කිසිම ගැලවීමක් නැති දෙයක් ගල්ලා තියෙනවා බලුමින් කෑමක් තමයි දෙන්නේ ඒ නිර්මාලය ඒ නිර්මාලෙන්ද එක්කන්න බොහොම ගියා අපි කන්න යන්නේ අපි ඔයලා ඉවරයි දැන් බලන්න දැන් කන්න දෙන්නේ කෑමක් තමයි දෙන්නේ කෑමක් තමයි දෙන්නේ දැන් පස්සු පිළියලා අවුලන්නේ අපි දැන් කණ්ඩ යන්නේ කන්න පටන් ගත්තා කමු මොනවාද අපි කාලේ ඉවරලා කනගම පොඩි එකක් දෙන්න කාලේ ඉවරලා සෙට් වෙමු කොහොමද තුරුලේ ඇත්තනවද කියන්නේ උයපු දෙන්න මොකද හිතන්නේ ඔගොල්ලෝ නෝනනම් හොඳයි අපිට සිරාවට උනා හයියයි නයි සුපිරි ආධ්‍යාත්මික සතුට මේ වීඩියෝ කර ඉන්න දුව කන්න නැත්නම් ආය අපි දැන් කාලා ඉවරයි මොනවාද මාළක මොනවාද කියන්න තියෙන්නේ අපි කෑවා සුපිරි මාළක කෑම ටික රහයි වටනම් සිරාවටම ෆුල් වෙලා තියෙන්නේ අපි මේ උයපු බත් එක ඊට පස්සේ ප්‍රණීත් ගෙනාව පරාට 4ක් ගෙනාව ඊට රෝස් පාන් 6ක් ගෙනල්ලා තිබ්බා අපි රෝස් පාන් ගියා 4ක් විතර ගෑවනේ 4ක් විතර ඒ මෙයා කියන්නේ පිස්සු අම්මෝ සිරාවට වන්ඩි ෆුල් වෙලා ඉන්නේ දැන් මේ දේකුත් ඉල්ලන්නේ උනාට ඒකක් දැන් තේකක් හදලා අපි දැන් තේකක් මොනවා අන්න පොන්න දීලා ඒ ඊළඟ වීඩියෝ එක අපේ ගෙදර ඊළඟ වීඩියෝ එකේ මුන්ගේ ගෙදරලු අම්මා ලාස්ට්ලා ඉන්න අපි අම්මි සිකුරා දෙනවා මම අදිනවා මේ උනාට මම ආයි සිකුරාදත් මේගොල්ලෝ එක්කයි නා හම්බෙන්නේ මේක බලද්දි ඔයගොල්ලෝ අපේ අලුත් වීඩියෝ එක බලලා තින්නේ ඔව් අනිවාර්යෙන් මේ සබ්ස්ක්‍රයිබ් කරන්න කට්ටිය එකතු වෙලා ඉන්නේ දැන් 275ක් විතර ඉන්නවා හොඳයි ඔහොමම යන් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න 190ක් විතර සබ්ස්ක්‍රයිබ් කරන්න තෝ බලලා තියෙන අනිවාර්යෙන් ලෝබ නැතුව දාන්න බලයන් ඔව් අපි විනාඩියක් දෙමු සබ්ස්ක්‍රයිබ් කරලා එන්න ඔව් දැන් අපි විනාඩි 20ක් දාලා නම් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක කොපන්න 1 2 3 ගිහින් වරේ යන්නේ ඉන්නේ බලයන් දැන් කරපන් හරි දැන් ආයෙත් එකක් දැන් ගිහින් වරේ ඔබ මේ මෙතනදී ආයි දෙයිල බෙල් අයිකන් එක ඔබ නොටිෆිකේෂන් ඔන් කරලා ඇයි දැන් ආයෙ අන්සබ්ස්ක්‍රයිබ් කරේ ගියාම ආයෙ සබ්ස්ක්‍රයිබ් කරපන් හරි එහෙනම් ජය වේවා මොනවාද අපි එහෙනම් තේක බීලා මෙහෙමම අපි ඉවර කරනවා vlog එක thank you අපිත් එක්ක ඉන්නාට සබ්ස්ක්‍රයිබ් කරන්න videos කරද්දී ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න අපි අපේ මොටිවේට් එක තමයි සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉක්මනට 1k වෙනකන් යන්න අපි සුපිරි vlog එකක් ඉස්සරහට තියෙනවා ඔව් අර මම අපි ඉස්සෙල්ලා කලින් ගිය ඉවෙන්ට් එක ගැන ඒකෙත් කවුද ඉන්නේ කියලා පෝස්ටර් දාලා තියෙන්නේ එතන කවුද බලන්න guess කරන්න හරි අම්මු ඊළඟ වීඩියෝ
එහෙනම් අපි අදින් මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. එහෙනම් 1 2 3 ජය වේවා.